ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ ආපු නැති පදක්කමක් මගේ නම ඉදිරියේ සඳහන් වුණා. සහ ඉන්දියන් කොඩි දෙක මැද්දෙන් ලංකාවේ අපේ පුංචි රටේ කොඩිය ඉහළට මෙසුණා. ලංකාවේ ජාතික ගීයක් ගායනා වුණා. රටට රම් පදක්කමක් ආවා. ඉතින් ගොඩක් සතුටුයි. මම මේ තැන ඉන්නේ ඕගොල්ලෝ හින්දා. ලංකාවේ සිටින සියලුම ජනතාව මගේ ඉවෙන්ට් එක බලලා තිබ්බා. ඉතින් ගොඩක් ස්තුතියි ඕගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝගේ තියෙන මොටිවේෂන් එක තමයි මගේ ඉදිරි අනාගතය. මම බලාපොරොත්තු වෙන්නේ කොමන්ඩල් තරගාවලියේ මගේ ඉවෙන්ට් එකේ වාර්තාව 90/18යි. නමුත් මට ඒ වාර්තාවට යන්න බැරි වුණා. වෙදර් කන්ඩිෂන් එක ගොඩක්ම බලපෑවා. ඉතින් ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙලා හිටියා. සහ දැනට ලෝකේ තියෙන හොඳම ගේම්ස් තුනක් තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය, ආසියානු තරගාවලිය සහ ඔලිම්පික් තරගාවලිය. තරගාවලිය තුනෙන් මේ වෙද්දි මම එකක් ජයග්‍රහණය කරා. තව තරගාවලිය දෙකයි මට ලංකාවට ජයග්‍රහණය කරලා දෙන්න තියෙන්නේ. අනිවාර්යෙන් 2028 වෙද්දි එම ජයග්‍රහණ දෙකම ලංකාව නම ඉදිරියට සඳහන් කරනවා. සහ ආසියානු වාර්තාවද එතනින් පසු ලෝක වාර්තාවට දැන් තමයි එකම බලාපොරොත්තුව. ඉතින් ගොඩක් ස්තුතියි මාව අද ඔයගොල්ලෝ පිළිගන්නා වේකට. Thank you.